ආයිබෝන් යාළුවනේ සුබ දවසක්. ඉතින් IQ 160 දෙවැනි ගානත් එක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් කියනවා මේ එක්තරා ආර්ථික මධ්‍යස්ථානයකට ගෙනාව මිරිස් ප්‍රමාණය සහ ගොවීන් ගන්න පිළිබඳ තොරතුරු මේ වගුවෙන් දැක්වෙනවලු. එසේනම් එදින ගෙනා ඇතැයි සිටිය හැකි උපරිම මිරිස් කිලෝග්‍රෑම් ගණනත් අවම මිරිස් කිලෝග්‍රෑම් ගණනත් හොයන්න කියලා කියනවා. ඉතින් මේ වගේම ගානක් ඇවිල්ලා තියෙනවා ස්ටේෂන් මාස්ටර් පේපර් එකට. ඉතින් ඒක නිසා තමයි මේක දැම්මේ. ඉතින් අපි බලමු මේ ගාන කොහොමද හදන්න කියලා. ඉතින් මතක් කරනවා රජයේ තරඟ විභාගයට මුහුණ දෙනවාට අපි IQ PDF ෆයිල් එක නිර්මාණය කරලා තිනවා. ඒකේ තියෙනවා කෙටි ක්‍රම 100ක්. ඒ වගේම කෙටි ක්‍රම ප්‍රැක්ටිස් කරලා වලට පුළුවන් රිවිෂන් ප්‍රශ්න තව 150ක් හදන්න. ඒ ටිකත් ප්‍රැක්ටිස් කරලා වලට පුළුවන් මොඩල් පේපර්ස් 5ක් වලට තියෙනවා. එතකොට ඔක්කොම ප්‍රශ්න 520ක් තියෙනවා. ඔයාගේ IQ දැනුම වැඩි කරගන්න. ඉතින් කතා කරන්න. හරි එහෙම නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් දෙන්න 071 521 519ට අපේ IQ PDF එක මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්. ඒකත් මතක් කරන ගමන් මෙන්න තියෙන වගුව. දැන් මේකට කියනවා සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. හරිද? සංඛ්‍යා විද්‍යාව තමයි මේ වගේ ගණන් හම්බෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි තියෙන්නේ බර 1ත් 9ත් අතර. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1ත් 9ත් අතර ගොවින් 10 දෙනෙක් ගෙනල්ලා තිනවා. දැන් අපි හිතමු හැම ගොවියෙක්ම ගෙනල්ලා තියෙන කිලෝ 6 ගාණ කියලා. එතකොට මෙන්න මේ පන්තියට තමයි වැටෙන්නේ. ඉතින් 1ත් 9ත් කියන පන්තියට තමයි වැටෙන්නේ. ඉතින් අපි දන්නේ මේක අස්සේ තියෙන්නේ කිලෝග්‍රෑම් 6 ඒවද 7 ඒවද කොහොම හරි උපරිම 9ක් වෙන්න ඕනේ. හරිද? ඒකත් මතක් කරනවා. එතකොට උපරිම මිරිස් කිලෝග්‍රෑම් ගන්න හොයන්න ඕනේ. ඔන්න පළවෙනි පන්තියට ගියොත් 1ත් 9ත් අතර ගොවින් 10ක් ගෙනලා තියෙනවා. ඉතින් අපි හිතමු සෑම ගොවියෙක්ම කිලෝ 9 ගාණ ගෙනල්ලා තියෙනවා කියලා. එතකොට පළවෙනි පන්තියේ කිලෝ 9 ගාණ ගොවින් 10ක් ගෙනල්ලා. එහෙමයි අපි ගන්න. එතකොට උපරිම ගාණ අපිට ගන්න ඕන. දැන් අපිට පුළුවන් කිලෝ 6 ගාණේ ගොවින් 10ක් ගෙනවා කියලා හිතන්න. හැබැයි අපි උපරිම ගාණ ගන්න ඕන හින්දා අපි හිතනවා කිලෝ 9 ගාණේ ගොවින් 10ක් ගෙනල්ලා කියලා. දෙවෙනි පන්ති පාන්දරට ගියොත් ඔන්න එතන 90ක් එනවා. දෙවෙනි පන්ති පාන්දරට ගියොත් කිලෝ 19 ගාණේ. දැන් කිලෝ 10ක් 19ත් අතර 20ක් කියලානේ තියෙන්නේ. අපි ගමු කිලෝ 19 ගානේ ගොවින් 20ක් ගෙනල්ලා. එහෙනම් 19ව 20ක් බලමු. එතකොට කිලෝ 380ක් එතන එනවා. ඊට පස්සේ 20ත් 29ත් අතර 7 දෙනෙක් ගෙනල්ලා. එතකොට අපි හිතමු මේ 7 දෙනාම ගෙනල්ලා තියෙන්නේ කිලෝ 29 ගානේ කියලා. එතකොට 29 ගානේ 7ක් කීයද 203යි. දැන් මේ ඔක්කොම එකතු කරමු. එතකොට අපිට නෝ උපරිම කිලෝ ගාන 673. ඒ වගේ අපි බලමු අඩුම අවම මිරිස් කිලෝ ගාන. දැන් 1ත් 9ත් අතර ගොවින් 10ක් ගෙනල්ලානේ. අපි හිතමු අඩුම ගාන අපිට ගන්න ඕන. අපි හිතමු කිලෝ 1 ගානේ 10 දෙනෙක් ගෙනල්ලා. දැන් 10 වරක් 1 10යි. දෙවෙනි පන්ති පාන්දරේ ගත්තොත් 10ත් 19ත් අතර 29 20ක් ගෙනල්ලා ගොවින්. එහෙනම් අඩුම ගාන 10යිනේ. එහෙනම් කිලෝ 10 ගානේ 20 දෙනෙක් ගෙනල්ලා. ඒ වගේම 20ත් 29ත් අතර කිලෝ ගොවින් 7 දෙනෙක් මිරිස් අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ගමු 20 මෙතන. අවම ගන්න ඕනේ කිලෝ 20ක් 20 ගානේ ගොවින් 7 දෙනෙක් ගෙනල්ලා කියලා හිතමු. එතකොට අපිට එනවා එතන කිලෝ 140ක් මිරිස්. එතකොට මේ ඔක්කොම එකතු කරාම 10 200 140 එකතු කරාට පස්සේ අපිට එනවා මිරිස් කිලෝ 350 කවම වශයෙන් ගෙනල්ලා තියෙනවා කියලා. ඒක තමයි පිළිතුර.